ඕනම ආයතනයක් පළවෙනි හමුවීම, ඒ කියන්නේ ෆර්ස්ට් ඉම්ප්‍රෙෂන් එක ගැන හරිම උනන්දුයි. ඒත් අවසාන හමුවීම ගැන සේවකයෙක් ආයතනයෙන් යන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ යන විදිය හරියට කළමනාකරන එක නම් එච්චරම සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඉතින් අද අපි කතා කරමු ගොඩක් දෙනෙක් නොසලකා හරින ඒත් ආයතනයක කීර්තිනාමයට තීරණාත්මකව බලපාන මේ සේවක ඉවත්වීමේ ක්‍රියාවලිය, එහෙමත් නැත්නම් එම්ප්ලොයි ඔෆ් බෝඩින් ගැන. හොඳයි. අපි මේ ගැන පොඩ්ඩක් ගැඹුරට හිතලා බලමු. මේ කියමන බලන්නකෝ. බඳවා ගැනීම වලට අවධානය ලැබෙනවා. ඒත් කීර්තිනාමය තීරණය වෙන්නේ ඉවත්වීමේ ක්‍රියාවලියෙන්. මේක ඇත්තටම කියවෙන්නේ මොකද්ද? ආයතන සේවකයෙක්ව ගන්නකොට ලොකු මහන්සියක් ගන්නවා හොඳ පළමු හැඟීමක් ඇති කරන්න. ඒත් සේවකයෙක් දොරින් එළියට යනකොට ඇතිවෙන අන්තිම හැඟීම. අන්න ඒක තමයි ඇත්තටම ආයතනය ගැන කතාව කියන්නේ. ඉතින් මොහොතකට හිතන්න ආයතනයකින් කෙනෙක් සමුගන්නකොට ඒ අයගේ හිතේ ඉතිරි වෙන්නේ මොන වගේ හැඟීමක්ද? මේක නිකන් ප්‍රශ්නයක් නෙවෙයි. හරියට සිදු නොවුණු ඉවත්වීමේ ක්‍රියාවලියක් කියන්නේ ඇහැට නොපෙනෙන ඒ නිහඬවම ව්‍යාපාරයට හානි කරන බරපතල අවධානයක්. අපි මුලින්ම බලමු මේ අමතක වෙච්ච සමුගැනීම කියන එක ඇයි මෙච්චර වැදගත් වෙන්නේ කියලා. ගොඩක් වෙලාවට මේක නිකම්ම පරිපාලනාත්මක වැඩක් විදියටයි සැලකන්නේ. ඒත් ඇත්තටම මේක ඊට වඩා ගොඩක් එහා ගිය දෙයක්. සේවක ඉවත්වීමේ ක්‍රියාවලිය එම නැත්නම් එම්ප්ලොයි ඔෆ් බෝඩින් කියන්නේ සේවකයෙක් ආයතනයෙන් යද්දී නීතිමය පැත්තත් එක්ක සැලකිල්ලෙන් යුතුව ඒ සමුගැනීම කළමනාකරන විධිමත් මානව සම්පත් ක්‍රියාවලියක්. මෙතන වැදගත්ම දේ තමයි මේක නිකම්ම කොළ කෑල්ලක තියර කුඩු ටිකක් ටික් කරලා ඉවර කරන චෙක්ලිස්ට් එකක් නෙවෙයි. නෑ. මේක සැලකිල්ලෙන් සහ නීතියට අනුකරන්න ඕන විධිමත් වැඩපිළිවෙලක්. හරි. දැන් මේ තැන රූප සතහන දැක්ක ගමන් සමහර විට ටිකක් සංකීර්ණයි වගේ හිතෙන්න පුරුවන්. ඒත් මේක තමයි සුමට ආරක්ෂාකාරී සහ ගෞරවනීය විදිහට සේවකයෙක්ට සමුදෙන්න අවශ්‍ය සම්පූර්ණ මාර්ගසිතියම. අපි මේකේ හැම විස්තරයකටම එකපාරේ යන්නේ නැහැ. මුලින්ම මේ සමස්ත ක්‍රියාවලිය ගැන ඉහළින් අදහසක් ගමු. හොඳයි. දැන් අපි යමු මේකේ ප්‍රායෝගික පැත්තට. ඒ කියන්නේ වැඩේ හරියටම කරන්නේ කොහොමද කියන එකට. මේ පියවර 7 අපි කලින් කතා කරපු අර අවදානම් නැති කරගන්න තියෙන හොඳම විසඳුම කියන්න පුළුවන්. අපි පළවෙනි පියවර 4න් පටන් ගමු. පියවර 1 ඉවත්වීම පටන් ගැනීම. ඒ කියන්නේ සේවකයා ඉල්ලාස්වීම දුන්නාම ඒක පිළිගෙන එතන ඉඳන් ඉවත්වීමේ සැලැස්ම සකස් කරන එක. ඊළඟට දෙවෙනි පියවර දැනුම හුවමාරුව. මේක නම් හරිම වැදගත්. ඉවත් යන කෙනාගේ දැනුම, වගකීම්, වැඩකටයුතු ඔක්කොම ක්‍රමානුකූලව වෙන කෙනෙක්ට බාර දෙන එක. තුන්වෙනි පියවර නීතියමය අනුකූලතාවය. මෙතනදී තමයි අවශ්‍ය හැම අවසන් ලියවිල්ලක්ම අත්සන් කරලා නීතියමය පැත්ත සම්පූර්ණ කරන්නේ. ඊට පස්සේ හතරවෙනි පියවර වැටුප් සහ ප්‍රතිලාභ අවසන් කිරීම. ඒ කියන්නේ අවසාන පඩිය, අනිත් දීමනා වගේ හැම දෙයක්ම හරියටම නිරවුල් කරලා ගෙවන එක. හරි. දැන් අපි යමු ක්‍රියාවලියේ අන්තිම කොටසට. පස්වෙනි පියවර තොරතුරු තාක්ෂණ සහ වත්කම් ආපහු ලබා ගැනීම. ආයතනයේ දත්ත ආරක්ෂා කරන්න, කම්පැනි සිස්ටම්ස් වලට තියෙන ඇක්සස් සයින් කරලා, ලැප්ටොප්, ෆෝන් වගේ දේවල් ආපහු බාරගන්නේ මෙතනදී. හයවෙනි එක තමයි එක්සිට් ඉන්ටර්විව් එක. මේක නම් ඇත්තටම රත්තරන් වටිනා අවස්ථාවක්. සේවකයෙක් කියන්නේ ඇයි කියලා අවංකවම දැනගන්න, ඒ වගේම ආයතනය දියුණු කරගන්න අදහස් ගන්නත් පුළුවන්. අවසාන පියවර 7 වෙනි එක සමුගැනීම සහ ආදිශිෂ්‍ය ජාලය. ඒ කියන්නේ සම්බන්ධතාවය හොඳ විදියට අවසන් කරන එක. මොකද අද යන සේවකයෙක් හෙට දවසේ වටිනා පාරිභෝගිකයෙක්යි ව්‍යාපාරික හවුල්කරුවෙක් හරි වෙන්න පුළුවන්. අපි මෙච්චර වෙලා කතා කළේ මේක කරන්නේ කොහොමද කියලානේ. දැන් අපි යමු කරන්නේ ඇයි කියන තැනට. මේ ක්‍රියාවලිය ව්‍යාපාරයකට සෘජුවම බලපාන්නේ කොහොමද කියලා බලමු. මේ හේතු ටික හරිම පැහැදිලි. ඉතින් ඵලදායී ඉවත්වීමේ ක්‍රියාවලියක් වැදගත් වෙන්නේ ඇයි? 1. නීතිමය සහ ආරක්ෂක අවදානම් වලින් ආයතනය බේරෙනවා. 2. ආයතනයේ වටිනා දත්ත සුරක්ෂිත වෙනවා. 3. වෙළඳපොලේ ආයතනය ගැන තියෙන ප්‍රතිරූපය, ඒ කියන්නේ එම්ප්ලොයර් බ්‍රෑන්ඩ් එක ශක්තිමත් වෙනවා. අන්තිමට යන අයව සතුරුන් කරගන්නේ නැතුව ආයතනයේ සදාකාලික හිතවතුන් බවට පත් කරගන්න පුළුවන්. අන්තිමට මේ හැම පියවරකින්ම හැම ක්‍රියාවලියකින්ම පස්සේ ඉතුරු වෙන දේ තමයි මේ. සේවකයන්ට රසාව අමතක වෙන්න පුරුවන්. ඒත් එයාලා යනකොට එයාලට සලකපු විදිය නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. මේකෙන් තේරෙනව නේද මේකේ තියෙන මානුෂීය පැත්ත කොච්චර බලවත්ද කියලා? අවසාන වශයෙන් මේ කතාවෙන් ගන්න පුළුවන් ප්‍රධානම පණිවිඩය තමයි මේක. සේවක ඉවත්වීමේ ක්‍රියාවලිය කියන්නේ මානව සම්පත් කළමනාකරණය කොච්චර දුරට පරිණතද කියලා මනින අන්තිම පරීක්ෂණය. ඒක ආයතනයක සමස්ත උපාය මාර්ගික විශිෂ්ටත්වයේ පෙන්වන කැඩපතක් වගේ. ඉතින් ප්‍රශ්නේ තමයි තමන්ගේ ආයතනය මේ පරීක්ෂණයෙන් සමත් වෙනවද?